අපි සර්වලට් එක ඉම්ප්ලිමන්ට් කරන වීඩියෝ එකට යන්න කලින් මම 9 වෙනි වීඩියෝ එක විදිහට පොඩි උපදේශයක් ඔයාලට දෙන්න හැදුවේ මේ දැන් ඔයාලා මේවා ක්‍රියේට් කරද්දී මම දැන් සර්විස් ෆයිල් එහෙම ක්‍රියේට් කරද්දී දැන් හිතන්නකෝ මම දෙන එක කෙලින්ම ඔයා කොපි කරලා ඔයා chat gpt එකට ඒ ටික paste කරලා ඔයා කිව්වොත් මගේ database table එකට match වෙන්න මේ ෆයිල් එක වෙනස් කරලා දෙන්න. හරි එතකොට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා හරි ගස්සලා ගනි වැඩත් කරයි. හැබැයි ඔයාට එතනදී ප්‍රශ්නයක් වෙයි වයිව් එකේදී ඔයාට මේවා තේරෙන්නේ නැති වුණොත් ඔයා කොහොමද එක්ස්ප්ලেইন කරන්නේ? අන්න එතන ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ඔයා ඒ දේ කරද්දී සැලකිලිමත් වෙන්න ඔයා හිතන්නකෝ ඔයා ක්‍රඩ් කීපයක් ඔයා ගහනවා නම් ඔයාට වෙබ්සයිට් එකේ ක්‍රඩ් දෙකක් පැවරලා තියෙනවා නම් ඔයා එකක් තනියම ස්ටඩි කරලා තනියම එකින් එකට වේරියබල්ස් වෙනස් කරලා වැඩ කරන මට්ටමට හදාගන්න. ඊට පස්සේ ඔයා හිතන්න එකක් ඔයා වැඩ කරන මට්ටමට හරියට හදාගත්තා කියලා. අන්න එතකොට ඊට පස්සේ ඔයාට පුළුවන් එකක් හරි හදාගත්තොත් එතනින් එහාට ඔයාලට පුළුවන් කිසි අවුලක් නැතුව මේ chat gpt එකට දානවා වගේ වෙලාව ඉතුරු කරගන්න. මෙතනදී දැන් මමත් ඔයාලට කරලා පෙන්නනවා chat gpt එකට දාලා ඔක්කොම කරගන්න පුළුවන්. අන්න ඒ දේවා වෙලාව ඉතුරු කරගන්න විතරක් පාවිච්චි කරන්න chat gpt එක පාවිච්චි කරද්දී ඔයාගේ හැම වැඩේම ඔයා කරද්දී හැම එකම හේතුව දැනගෙන ඉන්න. දැන් මට ඇත්තටම මොකක් හරි මේක එක්ස්ප්ලেইন කරන්න කිව්වොත් මට දැන් මේක කියන්න පුළුවන් මේ කොහෙන් ගියත් මොකක්ද උනේ කියලා. මම මොකද මේ ඔක්කොම මම තනියෙන් තමයි හදලා තියෙන්නේ මුල්ම සැරේ හදද්දී. දැන් මෙතනදී මම හදපු එකක් පාවිච්චි කරාට මේක මම කොහෙවත් අරගතපු එකක් නෙමෙයි. මේක සෑහෙන මහන්සි වෙලා හදාගත්තු එකක්. ඊට පස්සේ අවසානට ෆයින් ටියුන් කරන්න මම මේක chat gpt එකට දාලා මම කියලා තියෙනවා පොඩි පොඩි මගේ අතින් වෙච්ච errors තියෙනවා නම් ඒවා හරි ගස්සලා දෙන්න කියලා. ඊට පස්සේ මම ආයෙමත් සෙටප් චෙක් කරලා තමයි මේ ෆයිල් එක මම හදාගත්තේ අවසානටම. දැන් ඔයාලට පහසු වුණාට ඇත්තටම මේක මම මේ කීප සැරයක්ම බලපු මම මේ කෝඩ් එකේ හැම අස්සම් මුල්ලන්නේ අරම ගිහපු කෝඩ් එකක් තමයි මේක. ඔයාලත් අන්න ඒ විදිහට ඔයා මේ කෝඩ් එකේ දැන් මගෙන් බලලා හරි මේ කෝඩ් එක බලලා ඔයා මේ කෝඩ් එකේ හැම අස්සක් මුල්ලන්නේ අරම ස්ටඩි කරන්න. ඊට පස්සේ ඔයා දැන් එකක් එහෙම තනියෙන් හදලා බැලුවට පස්සේ එතනින් එහාට ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඔක්කොම දන්නවනේ මේක මොනවද තියෙන්නේ කියලා. අන්න එතකොට ඔයාගේ වෙලාව විතර කරගන්න ඔයා මේ එතනින් එහාට chat gpt එකට දාලා ඔක්කොම ටික හරි ගස්ස ගන්න. ඒක තමයි මට කියන්න ඕනේ chat gpt පාවිච්චි කරද්දී අපි හැමතිස්සෙම අපි වෙලාව ඉතුරු කරගන්න විතරක් පාවිච්චි කරන්න ඕනේ. chat gpt පාවිච්චි කරා කියලා හැම එකටම උඩින් පාත් වුණා වගේ කෝඩ් එක දීලා වෙනස් කරලා දෙන්න කියලා එහෙම දාන්න එපා. ඇත්තට මෙතනින් ඔයාටම තමයි අවාසි වෙන්නේ. වයිව් එකේදී එක්ස්ප්ලেইন කරගන්න බැරි වෙයි. ඔයා කිසි දෙයක් දන්නේ නැති වුණා. ඒ දෙක ගැන සැලකිලිමත් වෙන්න. හරි අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද මේ සර්ව්ලට් මේ එක වැඩ කරන්නේ කියලා කොහොමද සර්ව්ලට් එක ඉම්ප්ලිමන්ට් කරන්නේ කියලා.